හොඳයි. සෑම දිනාටම තිරුවන් සරණ යහපතක් වේවා. දැන් මේ වෙලාවේ තිබෙන්නේ ධර්ම දේශනාවක්. මේ පින්වතුන් අහපු ප්‍රශ්න කීපයකුත් තියෙනවා. ඒවට උත්තර පස්සේ බලමුද? නැත්තම් ඒවා දැන් ප්‍රශ්න අහපු අය මෙතන ඉන්නවද දන්නෙත් නෑනේ. ගිහිල්ලා දන්නෙත් නෑ ප්‍රශ්න ටික මෙහෙ තියෙනවා. හොඳයි අපි එහෙනම් මේ වෙලාවේ මේ ප්‍රශ්නක් තියෙනවා 7ක් විතර. බණ දේශනාවක් කරනවද? ඒ ප්‍රශ්න කතා කරනවද? බණ දේශනාවක්. ඒ ප්‍රශ්න මොනවද දන්නේ නැහැ නේ. එකම හොඳයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම දිනාටම තෙරුවන් සරණ යහපතක් වේවා. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි. දැන් අපි මේ භාවනා වැඩසටහන පවත්වන්නේ ගැඹුරු ධර්මයන් අවබෝධ කරගන්නට. සරලව කියනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය කොටගෙන නිවන් දකින්ට, නිවෙනින් සැනසෙන්න. නිවන් දැකීමේ බලාපොරොත්තුවෙන් මේ කටයුතු කරන පින්වතුන් මූලික වශයෙන් ඒ ධර්මතා දැකිය යුතු, අවබෝධ කරගත යුතු ධර්මතා ටික දැනගන්න ඕනේ. පළවෙනි ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාට දේශනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මයන්. පළමුවෙන්ම ඒ උන්වහන්සේලාට, පස්වග මහණුන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරනවා, විස්තර කරනවා. එතකොට ඒ ආර්ය සත්‍ය හතරක් තියෙනවානේ. ආර්ය සත්‍ය හතරක් තියෙනවා. දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. එතකොට මේ ධර්මතා හතරට, සත්‍ය හතරට ආර්ය සත්‍ය කියලා කියන්නේ කුමක් නිසාද? ආර්ය සත්‍ය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් හොඳ නුවණක් තිබෙන, ලෝක ස්වභාවයේ ඉක්මවා ගිය බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ බුදු නුවණින් දකින්නා වූ නිසා මේකට කියනවා ආර්ය සත්‍ය කියලා. අනිත් කාරණේ තමයි ආර්ය කියන වචනේ තිබෙනවා තව අර්ථයක්, තේරුමක්. ඒ තමයි නිවැරදි කියන එක. නිවැරදිව, පැහැදිලිව, පිරිසිදුව තියෙන ආකාරයෙන්ම දකින්නවාට කියනවා ආර්ය කියලා. ඒකට හේතුව දැන් මේ දකින ආර්ය සත්‍ය ධර්ම එකක් දුක. එතකොට අනිත් එක ඒ දුක ඇති කරන හේතුව. ඊළඟට ඒ දුකත් නැති, දුක නිස්පාදනය කරන හේතුවත් නැති තවත් ධර්මයක් තියෙනවා. ඒක දුකට සම්බන්ධත් නැහැ, දුක ඇති කරන හේතුව පැත්තේ ගැවසෙන හේකුත් නෙවෙයි. එනිසා දුකත් මිශ්‍ර නැති, දුකට හේතු වෙන දේකුත් කිසිසේත්ම මිශ්‍රතාවයක් නැති,
සම්පූර්ණයෙන්ම එයින් අයින් වූ ඉවත් වූ සම්පූර්ණ හුදකලා වූ විශේෂිත ධර්ම ගුණයක් තිබෙනවා. ඒ විශේෂිත ධර්ම ගුණයේ ඒ ධර්මතාවයේ අර මෙහා පැත්තේ තිබෙන කිසිම දෙයක් හොයාගන්න නැති නිසා ඒක නිරෝධය කියලා කියනවා. ඒ නිරෝධය ඇතුලේ දුක්ඛයට සම්බන්ධ කිසිම දෙයක් නැහැ. සමුදයට හේතුව සම්බන්ධ කිසිම දෙයක් මොකක්වත්ම නැහැ. අල්ප මාත්‍ර දෙයක් නැහැ. ඒ නිසා ඒක සම්පූර්ණ නිරෝධය කියලා කියනවා. ඒක නිවැරදි නිසා ආර්ය නිරෝධය කියලා කියනවා. නිරෝධ සත්‍ය. අනිත් කාරණය එතෙන්ට එහෙම එකක් තියෙනවා කියලා දකින්න මොකෙන්ද? ඒ තමයි මාර්ගයේ වැඩිම නිසා මාර්ග සත්‍යයෙන්. එතකොට මේ විදිහට මේ කියන හතර වැරදි නැති නිවැරදි ආර්ය හිතක පහළ වෙන ඥානයකින් තමයි මේක හතර දකින්නේ. මෙහෙම තියෙනවා දුක්ඛ සත්‍ය දේශනා කරපු තැන තියෙනවා පද 12ක් තියෙනවා. මේ පින්වතුන් මතකයිද? මේක සුළු කොට තකන්න එපා. තියෙනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා තියෙන එක තැනක. තව තියෙන තැනක හතරක් වැඩි වෙලා පද තියෙනවා 12ක්. දුක්ඛ දෝමනස්ස උපායාස ඔය ටිකත් එක්කාස් වෙනවා. හැබැයි මේ ආර්යයන් වහන්සේලාගේ හැටි අපි සාමාන්‍ය ලෝකයාගේ වශයෙන් බලන හැටි විදි දෙකක්. සාමාන්‍ය ලෝකයාට උප්පත්තිය සුභයක්. සාමාන්‍ය ලෝකයාට ඉපදීම කියන එක මංගල කාරණයක්. සාමාන්‍ය ලෝකයාට ඉපදීම කියන එක සුභයක්, සුභ මංගල්‍යයක්, හිනහ වෙන දෙයක්, ඒ වගේම සතුටු වෙන දෙයක්, ඒ වගේම තෑගි භෝග ගෙන යන දෙයක්. ඒ තමයි ලෞකික පෘථග්ජනයා බලන විදිය. ප්‍රායෝගිකව ඒ කාරණේ හිතුවම මේ පවුලකට දරුවෙක් ඉපදුනාම ඒ අම්මා තාත්තා ආච්චි සීයා නැන්දා මාමා නෑදෑයෝ හිතවතුන් ඒ ඉපදුනා වූ කෙනා වෙනුවෙන් ස්මරණය කිරීම, ඒ වගේම සැමරීම් වශයෙන් එයාගේ ඉපදීම මොකද්ද කියන්නේ සෙලිබ්‍රේට් කරනවා නේද? සැමරීම් වශයෙන් ඒක පිළිගැනීම වශයෙන් තෑගි භෝග ආදී දේවල් අරගෙන යනවා. ඒක සාමාන්‍ය ලෝකයේ තියෙන දෙයක්. ඒ තමයි ලෞකික පෘථග්ජන මිනිසයා ඒ උප්පත්තිය කියන එක සමරන විදිය පිළිගන්න විදිය. ආර්යයන් වහන්සේ ඔය උප්පත්තිය ඔය විදිහට ස්මරණය කරන්නේ නැහැ. ඒ උප්පත්තිය ආර්යයන් වහන්සේගේ හිතට දැනෙන්නේ දුකක උත්පත්තියක් කියලා. දුකක් පහළ වුණා. ඒ නිසා තමයි රාහුල කුමාරයා ඉපදිච්ච වෙලාවේ රාහුල කුමාරයාට තිබෙන අහිතක්, අවඩක්, එහෙම නැත්නම් තරහක්, ද්වේෂයක් නිසා නෙවෙයි. උන්වහන්සේ දැක්කේ මේ රාහුල කියන්නේ දුකක් ඉපදුනා, බාධකයක් ඉපදුනායි කියලා. එහෙමනේ. ඊළඟට දුක්ඛ සත්‍යය තිබෙනවා ජාතිය දුක ඉපදීම. ඊට පස්සේ ඉපදුනාට පස්සේ සිද්ධ වෙන දේ තමයි නොනවත්වාම දිගටම ඒක දි รา පත් වීම. ඒකේ අන්තර්ගතයක්. ඒක නවත්තන්න බෑ. ඉපදුනා කියලා කියන්නේ දි รา යෑමට පටන් ගත්තා. ඊළඟට ඒ අතර වාරයේදී පීඩා දෙමින් ලෙඩ දුක් කරදර ගොඩාක් උපදිනවා. ඊළඟට
මරණය ඇති වෙනවා. ඉපදුනා වූ දේ ලස්සනට පිළිගත්තා. පීඩාවින්දා, දිරා ගියා, අපාට වුණා, අවලස්සන වුණා. ඒ වගේම තියාගන්නට පවත්වා ගන්නට මහන්සි වුණත් නොහැකියාවටපත් වුණා. මේ ජීවිතේ නැවත නැති වෙලා යනවා. ඇත්තටම ඉපදුනාය කියලා කියන්නේ මොකද්ද? ඉපදුනාය කියලා කියන්නේ ස්කන්ධ පහක නිර්මාණයක්, ඇතිවීමක්. පංචස්කන්ධයක් ඇති වුණා. පොඩි දරුවෙක් උපදිනවායි කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියන එකයි. ඒ පංච උපාදානස්කන්ධේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් දුක් ඇති කරන ස්වභාවයක් තියෙනවා. ආධ්‍යාත්මික දුක්ඛේ තමයි ඉස්සර වෙලාම ඒ උපදින දරුවාට තෙරපීමක් එක අලුත් පරිසරයකට එක්කාසු වෙනවා. උපදින දරුවා අලුත් පරිසරයකට උණුහුම් වෙච්ච ජලයක තිබිලා උණුහුම් වෙච්ච පරිසරයක ඉඳලා එයා මේ වායු ගෝලයට නිරාවරණය වෙලා එනවා. එහෙම ආවන් පස්සේ කාන්තාවක් හෝ වෛද්‍යවරයෙක් හෝ නර්ස් කෙනෙක් හෝ කවුරු හරි ගොරෝසු අතකින් ගොරෝසු දෙයකින් එයාගේ ඇඟ අල්ලනවා. එතකොට එයාට කරකස නුපු මේ කියන්නේ හුරු නැති ගතියක්, කරකස ගතියක්. එයා එහෙට මෙහෙට තෙරපවන ගතියක්. එයාගේ ශරීරයේ පෙරලන ගතියක්, පීඩා කරන ගතියක් එයාට දැනෙනවා. ඒ තමයි ඒ දරුවාට ඉස්සෙල්ලාම දැනෙන විදිය. ඊළඟට එයා අඬනවා, බයක් ඇති වෙනවා, තැති ගැනීමක් ඇති වෙනවා. කොහෙද මේ, මොකද්ද මේ කියලා එයාට තේරුමක් නැහැ. ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් එයා එතනදී බය වෙනවා. අනිත් කාරණේ තමයි ඒ දරුවා උපදිනකොට හොඳ ලස්සන පැහැදිලි පිරිසිදු පරිසරයකින් නෙවෙයි උපදින්නේ. ඒ කියන්නේ ජරාව තිබෙන දියරයක, අප්‍රිය අප්‍රසන්න දියරයක තමයි එයා ඉඳලා අප්‍රසන්න දියරයකින් තමයි එයා මේ ලෝකෙට එන්නේ. එතකොට හැම වෙලාවෙම ඒ උපන්නා වූ දරුවාට නාවන්න, හොදන්න, ඒ වගේම පිරිසුදු කරන්නට ඒ බාහිර වශයෙන් ඉන්න අයගේ වගකීමක් තියෙනවා. එතකොට ඒ උප්පත්තිය කියලා කියන්නේ දරුවටත් පීඩාවක්, අනිත් අයටත් පීඩාවක්. ඒ දෙගොල්ලන්ටම පීඩාවක් තිබෙනවා. ඒකෙන් අයින් වෙච්ච ඉවත් වෙච්ච උප්පත්තියක් නැහැ. එතකොට පංච උපාදානස්කන්ධයක් තමයි මේ ආවේ. මතුනේ, හටගත්තේ, ඉපදුනේ. එතකොට දුකක් තමයි අපි සමරන්නේ. අපි උප්පත්තිය කියලා දුකක් සමරන්නේ. අඬාගෙන ආපු එක්කෙනා, විලාප තියාගෙන ආපු එක්කෙනා, ගඳ ගස්සගෙන ආපු එක්කෙනා, බාහිර පරිසරය අපිරිසුදු කරගෙන ආපු එක්කෙනා, අනිත් අයට පිළිකුලක් දනවන පරිසරයකින් ආපු එක්කෙනා, අනිත් අයගේ අප්‍රසාදයේ ඇති වුණා, එහෙම ආපු එක්කෙනා, එයාගේ ඇතුළාන්තයෙන් බයක්, තැති ගැනීමක්, පීඩාවක් විඳගෙන අඬාගෙන ආපු එක්කෙනාව ඊට පස්සේ අපි සමරනවා උපන්දින හැටියට. ඒ තමයි පෘථග්ජනයාගේ සැමරීම, පෘථග්ජනයාගේ බාර ගැනීම. ඊට පස්සේ එතන ඉඳලාම ව්‍යාධිය හට ගන්නවා, ලෙඩ දුක්, ජරාව තියෙනවා, මරණයටපත් වෙනවා. මැරෙන්න කවුරුවත් එහෙම කැමැත්තක් නැහැ. බයක්, තැති ගැනීමක් ඇති වෙනවා. යම්කිසි කෙනෙක් මැරෙන්න ඕනේ කියලා වහබිව්වොත් එයාටත් අවසානයේදී ඒක සිද්ධ වෙගෙන යනකොට එයාට හිතෙනවා අපරාධ කරගත්ත දේ කියලා. අපිත් උව දැකලා තිබෙනවා. මැරෙන්න වසබීපු අය රෝහලේ දාලා ඉන්නකොට ගිහිල්ලා කතා බහ කරලා තියෙනවා. ඒ කතා කරනට අපරාධ කියලා එයා කියලා තියෙනවා. එල්ලුම් ගහේ يعني එල්ලුණත් එයා ඒ මැරෙන්න කිට්ටු වෙනකොට අපරාධ කියලා එයාට හැඟීමක් ඇති වෙනවා. ඔය මැරෙන්න කැමති නෑ. අනිත් අය සම්බන්ධයෙන් බය කරන්නට, තැති ගන්නවන්ට, අනිත් අය මට්ටු කරන්නට ඒ තීරණය ගත්තට මැරෙන්න හිත කැමති නෑ. අවසන් ලං වෙනකොට බෑ හිතෙනවා, එපා වෙනවා. එතකොට මේ කියන මේ ජීවිතය මොකද්ද? මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ගොඩක්. එතකොට මේ ස්කන්ධ පංචකය තමයි හටගත්තේ, ඉපදුනේ,
මෙහෙට ආවේ. ඒ ස්කන්ධ පංචකයේ තමයි සත්වයේ කෙනෙක් පුජ්‍යලයක් දරුවා පුතා දුව හැටියට සලකාගෙන කටයුතු කරන්නේ. ඒ දුක්ඛාරය සත්‍ය දේශනා කරන තැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා අවසානයේදී මෙන්න මෙහෙම. සංකිට්ඨේන කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධා පංච උපාදානස්කන්ධය දුකයි. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි. දැන් බලන්න සම්මුති කතාව, සම්මුති භාෂාව, ලෝක ව්‍යවහාරික භාෂාව අයින් කරලා తాවකාලික ඉවත් කරලා අපේ මේ පින්වත් භාවනා යෝගීන් පිළිබඳව හිතන්න. දැන් මේ පවත්වන්නේ බණ අහන්නේ කවුද? මේ බණ අහන්නේ දුක් ගොඩක් පංච උපාදානස්කන්ධයක්. මේ වාඩි වෙලා ඉන්නවා කියලා මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධ. මේ වාඩි කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ. ඒ කියන්නේ රූප ගොඩක්, වේදනා ස්වභාවය, සංඥා ස්වභාව, සංඛාර ස්වභාව, විඥාන ස්වභාව ටිකක් එක ළඟ ගුලි කරලා එකට බන්ධනය කරලා එකට බඳවලා ඒ පැකේජ් එකක්, ඒ වගේම ක්ලස්ටරයක්, ගුලියක්, ඒ ධර්මතා පහක එක්කාසුවක් තමයි ඔය වාඩි කරලා තියෙන්නේ. ඒ වාඩි කරලා තිබෙනා වූ ඒ එක්කාසුවට සත්වයා කෙනා පුජ්‍යලයා භාවනා කරන නිසා යෝගියා කියලා කියනවා. ස්ත්‍රී පුරුෂ භාවයෙන් පුරුෂයා කියනවා, ස්ත්‍රිය කියනවා, ගෑනු ළමයා කියනවා, පිරිමි ළමයා කියලා කියනවා. ඉතින් මේවා ලෝක ව්‍යවහාරික වචන. ඉතින් දැන් මේ පංච උපාදානස්කන්ධ දුක. මේ පංච උපාදානස්කන්ධය තමයි මේ ඔය දුක් ගොඩක් තමයි දුක්ඛ පුඤ්ජයක් තමයි මේ ගිනල්ලා වාඩි කරලා තියෙන්නේ. නැගිටලා යන්නේ දුක් ගොඩක්. ඇවිදින්නේ දුක් ගොඩක්. ඒ කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ. කෙටියෙන් කියනවා නම් උපාදානස්කන්ධ පහම දුකයි. එතකොට මේ ස්කන්ධ පහට මේ දුකයි කියලා කියන්නේ ඒක ඇතුලේ පැක් වෙලා තිබෙනවා, ගිලිලා තිබෙනවා, ව්‍යාධිය, ජරාව, ඊළඟට අර පංච උපාදානස්කන්ධේ පැතීමක් කරනවා මට අහවල් දෙයක ඕන කියලා. ඊට පස්සේ ඒක හම්බ වෙන්නේ නැහැ. නැතිකොට පංච උපාදානස්කන්ධය මොකද වෙන්නේ? තැවෙනවා, දැවෙනවා, දුකටපත් වෙනවා. අඬනවා, වැළපෙනවා. අඬන්නේ කවුද? පංච උපාදානස්කන්ධය. වැළපෙන්නේ පංච උපාදානස්කන්ධය. අනේ අපෝයි කියලා දැවෙන්නේ මේ පංච උපාදානස්කන්ධය. එතකොට දුකක් ඇතුලේ තියාගෙන, දුක් ගොඩාක් ඇතුලේ තියාගෙන දැන් මේ ඇවිදිනවා, ඉඳ ගන්නවා, හිට ගන්නවා, ගෙදර යනවා, දුක්ඛ ස්කන්ධය. එතකොට අපි ලෝක සම්මතයේ හැටියට විවාහ ගිවිස ගන්නවා කියලා කියනවා. විවාහ ගිවිස ගන්නවා කියලා කියන්නේ දුක්ඛ ස්කන්ධ දෙකක් ලං වෙනවා. දුක්ඛ ස්කන්ධ දෙකක් ලං වෙලා එක දුක්ඛ ස්කන්ධයක් තමන්ගේ ඇතුළාන්තයෙන් දුක් විඳිනවා. ඊටඟට තවත් ඒකට බන්ධනය වෙලා හිතින් තදින් බැඳිලා ඒකෙන් තව දුක් විඳිනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් අය තමන් කැමති දේ නොලැබීම, ඒ වගේම තමන් අකමැති දෙයක් තිබෙනවා නම් ඒක දුරු වෙන්නේ නැති ගතිය, මේ ඔක්කොම තියෙන්නේ පංචස්කන්ධයට, පංච උපාදානස්කන්ධයට. දැන් මෙන්න මේ දැන් මේ මොකද්ද මේ වාඩිලා ඉන්නේ? දුක් ගොඩක්. මේ දුක් ගොඩක් තමයි රෙදි වලින් ඔතලා, අන්දවලා, කල කරලා, පාට කරලා, හැඩ කරලා මේ දුක් ගොඩක් තමයි මේ පරිහරණය කරන්නේ. හැබැයි දුක් ගොඩක් කියලා හැඟෙන්නේ නැහනේ. දුක් ගොඩක් කියලා හැඟෙන්නේ නැහැ. හැඟෙන්නේ නැත්තේ ඒකට සුභ සංකල්පය, සැප සංකල්පය, හොඳයි කියන අදහස උඩින් කවලා තියෙන නිසායි. ඒක වෙන්නේ නැත්තේ. ඒක නිසා උඩින් තිබෙන අර පෙනුම, උඩින් තියෙන අදහසෙන් දේ බාර ගන්නවා. ඒකේ ඇතුළාන්තයේ තිබෙන දේ සලකා ගන්න නැහැ. හේතුව මේකට නුවණ වැඩිලා නැති නිසා. මේ පින්වුතුන්ට මම මේක කියලා මේ තව කාරණා කීපයක් තියෙනවා කියන්න විශේෂයෙන්. මේ ස්කන්ධ පහේ මේ දුක්ඛයේ එහෙම නැත්නම් දුක්ඛ සත්‍යයේ බුදුරජාණන් වහන්සේ දුක කියලා හඳුනාගත්තේ ඔන්න ඔය ටිකයි. උන්වහන්සේ හෙව්වා
මොකද්ද මේ තියෙන්නේ? බලනකොට මේ හැම දුකක්ම හැම පීඩාවක්ම හැම දැවිල්ලක්ම තැවිල්ලක්ම හැම කරකස ගති ගොරෝසු ගති රළු බයවීම සියල්ලක්ම තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි මේ උපාදානස්කන්ධ පංචකයට බද්ධ වෙලා ඒකේ ඇතුලේ තියෙන. ඒක නිසා මේක දුක් ගොඩක්. මහා දුක් ගොඩක්. මේ දුක් ගොඩේ තිබෙනවා ලක්ෂණ හතරක්. මේ දුක් ගොඩේ තිබෙනවා ස්වභාව ලක්ෂණ හතරක්. දැන් මේ කිව්වේ දුක් ගොඩ. මේකේ ඇතුලේ තියෙන ස්වභාව ලක්ෂණ හතර තමයි මම මේ පින්වතුන්ට කියලා දෙන්නේ. එක ස්වභාවයක් තමයි ඒකට කියනවා පීලනාර්ථය කියලා. පීලනාර්ථය කියලා කියන්නේ පීඩා කරන ස්වභාවය. පීඩා කරන ස්වභාවය මේකේ තියෙනවා. ඒ පීඩා කරන ස්වභාවය කියලා කියන්නේ දැන් තැලීමක්, දැවීමක්, තුවාල වීමක්, ඒ වගේම ඒකෙන්ම ඇති වෙලා තවන ගතියක් තිබෙනවා නම් මොකද්ද? ඒ තමයි පීඩනය. ඒකටම පීඩා කරනවා. අපි කියනවා කෙනෙක් අපිට ගැහුවා කියලා. ගැහුවේ කාටද? අර මේ ස්කන්ධ පංචකයට පීඩාවක් කරලා. ඒ නිසා මේ ස්කන්ධ පංචකයේ තිබෙනවා ඒකටම පීඩා කරනවා. ඒකටම පීඩා කරනවා. දවනවා, තවනවා. තව එකක් තිබෙනවා මේ ස්කන්ධ පංචකයේ තව ලක්ෂණයක් තිබෙනවා. ඒක මේ හැම එකක්ම නිකම් පහළ වුණා නෙවෙයි. මේ ස්කන්ධ පංචකය නිකම් හටගත් එකක්. මේකට සංකතයක් තිබෙනවා. මේ සංකත වලින් හේතුවෙන් තමයි මේක හටගෙන තියෙන්නේ. දැන් පෙර මේට ඉස්සෙල්ලා ජීවිතයක කොහේ හරි ඒත් ස්කන්ධ පංචකයක් හසුරුවලා තිබෙනවා. ඒ ස්කන්ධ පංචකය හසුරන කාලය තුල මොකක් හරි කුසලයක් පිනක් හැටියට යම්කිසි ශක්තියක් නිස්පාදනය කරලා තිබෙනවා. ඒ හදාගත්ත, ඒ නිස්පාදනය කරගත්ත, ඒ ගොඩනගාගත්ත කුසලයේ කියලා නම් කරන්නා වූ ශක්තිය නිසා මේ ජීවිතේ පැලවුණා, හටගත්තා, මතු වුණා නැවත පංච උපාදාන ස්කන්ධයක්. එතකොට මේක නිකම් මව් කුසේ හටගත්තා නෙවෙයි, නිකම් මේ ලෝකයට බිහි වුණා නෙවෙයි. මේකේ පිටිපස්සේ තියෙන මොනවද? සංකතයක් තියෙනවා. අනිත් කාරණේ තමයි මේක පවත්වාගෙන යන්නටත් සංකත අවශ්‍යයි. දැන් මේ කෑම බීම දෙන්න ඕනේ, එක්සර්සයිස් කරන්න ඕනේ, ඇවිද්දවන්න ඕනේ, උණුහුම දෙන්න ඕනේ, සිසිල දෙන්න ඕනේ, ඇඳුම් අඳවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ. ඒ නිසා මේක හැම වෙලාවෙම හේතුවෙන් හටගත්තා, හේතුවෙන්ම පවත්වාගෙන යන්නත් ඕනේ. එහෙම ගතියක් මේකේ තියෙනවා. හේතුවෙන් හටගත්ත එක හේතු දාලම පවත්වාගෙන යන්න ඕනේ. ඒක නිසා තමයි දුක්ඛ සත්‍යය තිබෙනවා. දැන් මේ වැඩ කරන්නේයි. වැඩ කරන්නේ කණ්ඩ බොණ්ඩ හොයාගන්න. ඒ කාටද? මේ පංච උපාදානස්කන්ධයට ආහාර පාන ලබා දෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක් ගොඩක්. දුක්ඛ සත්‍යයක්. දුක්ඛ පුඤ්ජයක්. දැන් මේ වැඩ කරලා දුක් විඳලා මහන්සි වෙලා ඊට පස්සේ හොයාගෙන කවන්නේ පුවන්නේ ප්‍රත්‍ය ආහාර ලබා දෙන්නේ මොකටද? මේ දුක් ගොඩම රැක ගන්නවා. දුක් ගොඩටම කැම දෙනවා. දුක් ගොඩම නලවනවා. ආරක්ෂා කරනවා. මේ දුකක් රැකගන්න තමයි මේ ආවේ. ලංකාවේ ඉපදුනා. ලංකාවේ ඉපදිලා ඊට පස්සේ මෙහෙට ආවා. මෙහෙට ආවේයි ලංකාවේ මෙහෙ ආවේ මේ දුක් ගොඩට ටිකක් වැඩිපුර ලංකාවේ නැති ටිකක් හම්බ කරලා ඒ ලංකාවේ නැති පරිසරයක මෙහි හොඳ පරිසරයක් කියලා හිතාගෙන මේ දුක් ගොඩ මෙහි පෝෂණය කරන්නට මෙහි රකින්නට මේ පවත්වාගෙන යන්න තමයි මේ ඇවිල්ලා තිබෙන්නේ. හැබැයි ඒ ලංකාවේ හිටියත් මෙහි හිටියත් සමහර කාරණා සමානයි. ලංකාවේ හිටියොත් මේ භූමි වශයෙන් ගත් ජියෝග්‍රැෆිකලි
different places. ඒ වුණාට කාරණා දෙකක් එක සමානයි. ඒ තමයි ලංකාවේ ඉඳලා අපේ අත කෙනෙත්තුවොත් රිදෙනවා. ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අත කෙනෙත්තුවොත් රිදෙනවා. දෙකම සමානයි. ලංකාවේ ඉන්නකොට ඔළුවේ කැක්කුමක් හැදෙනවා. මේ ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ඔළුවේ කැක්කුමක් හැදෙනවා. දෙකම සමානයි. ලංකාවේ ඉන්නකොට බඩේ අමාරුව හැදෙනවා, කැන්සර් එකක් හැදෙනවා. මෙහි ඉන්නකොට ඒත් බඩේ අමාරුව, කැන්සර් හැදෙනවා. ඒ දෙක සමානයි. නේද? හැබැයි ඒකට ලබා දෙන්නා වූ බෙහෙත් හේත්වල විතරයි අඩු වැඩිකම් වෙනස් තියෙන්නේ. හැබැයි නමුත් අපේ හිත සලකනවා මේ පැත්තේ මේ ජීවිතේ මේ පංචස්කන්ධේ හරි හොඳයි කියලා. හැබැයි මේ ගෙනල්ලා තියෙන්නේ මොකද්ද? දුක් ගොඩක්. මේ වැඩ කරන්නේ ඔය දැන් අර මෝගේජ් කියවනවානේ ගෙවල් අරගෙන ඒ මෝගේජ් කියවන්නේ ඒ වගේ වැඩ කරන්නේ ඒ මොකක් නිසාද? මේ දුක්ඛස්කන්ධය දුක් ගොඩ ඒ කාමරයේ ඒ ගොඩ නැගිල්ලේ ඒ බිල්ඩිමේ ටික වේලාවක් තබන්න සෑහෙන්න මහන්සි වෙනවා. ඇත්තටම බැලුවොත් එහෙම මේකේ යථාර්ථය දැන් මේ සංකතේ තියෙන ස්වභාවය. සමහර අය ගෙවල් දොරවල් අරගෙන ඒගොල්ලන් මිලියන් ගණන් ඒවා ගණන්. ඒ වුණාට ඒ මිලියන ගාන ගෙවන්න උදේ පාන්දර 4ට 5ට නැගිටලා එළියට බහැලා හැන්දෑවේ 6-7 වෙනකල් මගතොට ගෙවාගෙන වාහනවල ගෙවාගෙන කෝච්චිවල ගෙවාගෙන ඔෆිස් වලට ගිහිල්ලා ඒව වැඩ කරලා ඒ වාගේ මොන හරි දෙයක් එක්කාසු කරගෙන එනවා මුළු මාසෙම ওই විදිහට කරනවා. පොඩි අතිරේක පැය ගාණක් ඉරිදා සෙනසුරාදා ඉතුරු වෙනවා. අනිත් සෑම අවස්ථාවකදීම එයා gedara රැඳෙන්නේ පැය කීපයක් විතරයි. නමුත් ඒ පැය කීපය මේ පංච උපාදානස්කන්ධයේ ගොඩනැගිල්ල ඇතුලේ තියා ගැනීම තමන්ගේ කියන හිතින් තියා ගැනීම සඳහා සෑහෙන දුකක් විඳිනවා මේ ජීවිතේ. බැලුවම පැය කීපයයි ඉන්නේ. එතකොට මේ දුකක් රකින්න දුකක් ආරක්ෂා කරන්න දුකක් පවත්වන්න දුක් ගොඩක් පවත්වන්න දරන උත්සාහය. ඒක නැති කරන්නත් බෑ. ඒක නිසා කෑම බීම ලබා දීම වශයෙන් නිකන් පහළ වෙන්නේ නැහැ. උයන්න ඕනේ, පියන්න ඕනේ, නාන්න කියන්න ඕනේ, ඒවට අවශ්‍ය කරන දේවල් හොයා ගන්න ඕනේ, නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අතුපතු ගන්න ඕනේ, ඉන්න තැන වටපිට මේ සෑම දෙයක්ම කුමක් නිසාද? මේ ඔක්කොම වගකීම් සහ දුක් විඳීම් පීඩා විඳීම් ඔක්කොම ඉන්නේ මේ දුක්ඛස්කන්ධේ තියෙන නිසා. ඒ නිසා මේක අපිට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ. නුවණ නැතුව මෝහෙන් වහලා තියෙන නිසා මේක තේරෙන්නේ නැහැ. මේ දුක්ඛස්කන්ධයක් රකින්න තමයි මේ ඔක්කොම ටික කරන්නේ. දුක්ඛස්කන්ධයක් පවත්වාගෙන යන්න තමයි මේ ඔක්කොම ටික කරන්නේ. ඒක නිසා කියනවා මේක සංකත ස්වභාවයේ තියෙනවා. පළවෙනි එක තමයි පීඩා කරනවා. හැම වෙලෙම මේක ඇතුළාන්තයෙන් පිටින් පීඩා කරනවා. අනික් කාරණේ හේතුවෙන් හටගස් හේතුවෙන් තමයි මේක නිස්පාදනය උනේ පවත්වාගෙන යන්නේ. තුන්වෙනි කාරණේ එක තමයි හැම වෙලෙම තවන එක තමයි තියෙන්නේ. මේ ඇතුළාන්තයේ දවනවා. ඒ වගේම තමයි අර කියනවනේ මේ අපි කියනවා ડિප්‍රෙෂන් කියනවා ස්ට්‍රෙස් කියනවා ඇන්සයිටි කියනවා. ඉතින් මේ දුක්ඛ ලස්සන නම් වලින් වාක් ගත කරනවා සහ හැඩ වැඩ කරනවා. හැබැයි වින්දනය දුකම තමයි. මොන භාෂාවෙන් මොන හැඩ වචනෙන් මොන දෙයින් කිව්වත් ඒ දුක යාට දැනෙන්නේ ඒ විදිහටයි. ලංකාවේ තිබෙනවා මේ පිළිකා සහ කැන්සර් කියලා. ලංකාවේ ඇත්තටම පිළිකාව කියලා කිව්වම මේ නිකම් පහත් තලයේ මේ වචනයක්. සමාජයේ පිළිකුල් කරන වචනයක්. ඒ වගේම මාරාන්තික ලෙඩක්. ඒ පිළිකාව කියන එක. හැබැයි ඒක අපි වාක්‍යයෙන් වෙන් කරාට ඒකට කැන්සර් කියලා පිළිකාවකින් ඇතිවෙන වේදනාව ඒක කැන්සර් කියලා නම් කරා කියලා ඒ වේදනාව අඩු වෙන්නේ නැහැ, බෙහෙත් වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ කටුකත්වයේ දුක්ඛත්වයේ මාරාන්තික ස්වභාවය ඒ විදිහටම තියෙනවා. එතකොට ඒ සෑම දෙයකින්ම අපේ හිත දවනවා, දුකින් දවනවා,
තවනවා. දුකේ තිබෙනවා ලක්ෂණ 4ක්. දුක්ඛ සත්‍යයේ තිබෙනවා ලක්ෂණ 4ක්. එකක් තමයි පීඩා කරන ස්වභාවයේ තිබෙනවා. පීඩා කරන ලක්ෂණය. දෙක හේතුවෙන් හටගත්ත සහ හේතු වලින් පවත්වාගෙන යන්න සිද්ධ වෙන ගතිය තියෙනවා. 3 සංතාප ලක්ෂණ හේවත් දවන, තවන, පුච්චන ගතිය තියෙනවා. ඒක ඇතුළාන්තයෙන් දවනවා, තවනවා, පුච්චනවා. අනික් කාරණේ තමයි මේ පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධය කාලෙන් කාලෙට, වර්ෂයෙන් වර්ෂයට, ස්ටේජ් එකකින් ස්ටේජ් එකට වෙනස් කරලා විපරිණාමයට පත් කරනවා, වෙනස් කරන ගතිය තිබෙනවා. වෙනස් කළ සම්පූර්ණයෙන්ම මේ ස්කන්ධ පංචකය කට් ඔෆ් කරලා චේන්ජ් කරන ගතියක් තියෙනවා. වෙනස් කරන. ඒ මරණය. මැරෙන්නේ කවුද? මැරෙන්නේත් මේ ස්කන්ධ පංචයේ ඩ්‍රොප් වෙනවා, නැති වෙනවා. ඉපදුනේ කවුද? ඉපදුනේ පංච උපාදානස්කන්ධේ නම් මැරෙන්නේ පංච උපාදානස්කන්ධයම තමයි. ඒ අතර කාලයේදී කණ්ඩ දුන්නේ පංච උපාදානස්කන්ධයට හේවත් දුක්ඛස්කන්ධයටයි. ලෙඩ උනේ දුක්ඛස්කන්ධයයි, පංච උපාදානස්කන්ධයයි. අඬන්නේ වැළපෙන්නේ පංච උපාදානස්කන්ධයයි. ගිහි ගෙදරින් යන්නේ පංච උපාදානස්කන්ධයයි. ගිහි ගෙදරින් ඉන්නේ පංච උපාදානස්කන්ධයයි. දුක් ගොඩයි. ඒක නිසා හැම තැනම දුකක් ඉපදුනා, දුකක් පැවතුනා, දුකක්ම ඇඬුවා, දුකක් දැවතුනා, තැවුනා, දැවුනා, මැරිලා යනකොට යන්නේත් දුකක්ම මැරිලා නැති වෙලා යනවා. ඒ ඇරෙන්න ඉපදුනේ වෙන කෙනෙක්වත්, මැරෙන්නේ වෙන කෙනෙක්වත් නෙවෙයි. දුක් ගොඩක් ඉපදුනා, දුක් ගොඩක් පැවතුනා, දුක් ගොඩක් නැති වෙලා ගියා. ඉතින් ඔය ලක්ෂණ 4 තියෙනවා. දැන් මේ දුක්ඛ සත්‍යයේ දුක්කිරි දුක් ගොඩේ තිබෙන ලක්ෂණ 4 මොකද්ද? මතක තියාගන්න පුළුවන් වේද මේ පින්වතුන්ට? එකක් තමයි පීඩා කරන ලක්ෂණේ, පීලනාර්ථය කියලා කියනවා. පීඩා කරන ලක්ෂණය. මොකද්ද? දුකම වෙන මුකුත් නෙවෙයි. පීඩා කරන්නේ දුකම තමයි. මේ පංච උපාදානස්කන්ධය කියන දුක තමයි පීඩා කරන්නේ. ඒක ඇතුලේ තමයි තියෙන්නේ. අනික් කාරණය සංකත ලක්ෂණේ හේතු සම්පාදනය කරලා තමයි මේක පවත්වාගෙන යන්න ඕනේ. 3 සංතාප ලක්ෂණේවත් සංතාපට්ඨය කියලා කියනවා. සංතාප මේ දැවෙන, තැවෙන ඔක්කොම සිද්ධ වෙන්නේ මේකේ ඇතුලේ. එතකොට විපරිණාමයටපත් වෙන. දැන් බලන්න, හොඳට කල්පනා කරලා බලන්න, ඔය ලක්ෂණ 4න් යුක්ත වෙච්ච විපරිණාමයට භාජනය වෙන එකක් ඔය තියෙන්නේ. දැවෙන, තැවෙන එකක් තියෙන්නේ. කවදාකවත්ම දැවෙන දෙයක් අතේ තියාගෙන අනේ දැවෙනවා මේක නිවේවා කියලා කිව්වට ඒක වෙන්නේ නැහැ. දැවෙන දෙයක්, පිච්චෙන දෙයක්, රස්නේ දෙයක් අතේ තියාගෙන කොච්චර ඒක නිවන්න හැදුවත් වෙන්නේ නැහැ. හේතුව අතේ තියාගෙන ඉන්නේ මොකද්ද? දැවෙන, පිච්චෙන දෙයක්. එහෙනම් මොකද්ද කරන්න ඕනන්නේ? දැවෙන, පිච්චෙන දේ කටුකයි නම්, ගොරෝසුයි නම්, රළුයි නම්, තවනවා නම් අයින් කරලා විසික් කරලා දාන්න ඕන. ඒ වැඩේ තමයි මේ අපි කරගෙන යන්නේ. එතකොට හැම එක්කෙනාගේම ජීවිත මොනවද? කාටද අපි බනින්නේ? මට මේ දුකක් දුන්නා කියලා අපි කාටද ඇඟිල්ල දික් කරන්නේ? ඉන්නවද කවුරුවත්? නැහනේ. කාටද අපි ඇඟිල්ල දික් කරනවා නම් කාටද? අපිටමයි. මේ දුක් ගොඩටමයි අපි ඇඟිල්ල දික් කර ගන්න. වෙන කවුරුවත් වගේ කියන්න ඕනන්නේ නැහැ. කියන්න බෑ. ඒක නිසා ලක්ෂණ 4ක් තියෙනවා. පීලන ලක්ෂණය ස්වභාවය, සංකත ලක්ෂණ ස්වභාවය, සංතාප දවන තවන ස්වභාවය, විපරිණාම වෙනස් වී යන මැරෙන ස්වභාවය. ඔය දුක්ඛ සත්‍යයේ තිබෙන ලක්ෂණ 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඊළඟට මේ දුක් ගොඩ මේ හැම එක්කිනාගේ දැන් මේ ඇත්තටම හැම එක්කෙනාම අඩු වැඩි වශයෙන් දුක් විඳිනවා. තමන්ගේ ජීවිතය පිළිබඳව, තමන් ඉන්න තැන පිළිබඳව හැම එක්කෙනාම දුක් විඳිනවා. අඩු වැඩි වශයෙන්. ඒ අඩු වැඩි වශයෙන් දුක් විඳිනවා කියලා කියන්නේ ඔය හැම එක්කෙනාගේම තිබෙන ශරීර, ඔය ඇඟවල් මොකක් හරි තමන්ගේ රේට් එකෙන්, තමන්ගේ මෙම්මෙන් බැලුවම
හැම එක්කෙනාගේම රූපයේ ඇඟේ ඉන්න තැන පවුල මොකක් හරි ඇදයක් අඩුවක් Tamanට පිළිගන්න බැරි ගතියක් ප්‍රතික්ෂේපිතයක් තියෙනවාමයි. තියෙනවා. ඒක කියන්නේ නැහැ. කියන්නේ නැතුව අපි ඒක අයින් කරන්නත් බෑ. ඒක කැවිලා වැදිලා තිබෙන්නේ. ඔය හැම එක්කිනාගේම ජීවිතවල එක්කෝ උසමදි, එක්කෝ උස වැඩි. එක්කෝ මහතයි, එක්කෝ කෙට්ටුයි. එක්කෝ ලෙඩයි. ඒ වගේම එක්කෝ පාට නැහැ. එක්කෝ පාට වැඩි, නහරවැල් පේනවා. සමහර වෙලාවට කොණ්ඩේ හරි නැහැ, නියපොතු හරි නැහැ. මේ රූපස්කන්ධයේ හැඩ වැඩ පාට අපාට ඒකේ ප්‍රමාණය තියෙන විදිහ ඒ හැම දෙයක කවුරුවත් සම්පූර්ණ full satisfaction එකක් ඒගොල්ලන්ට නැහැ. ඒ අඩු වැඩි වශයෙන් දැවෙන විදිය. සමහර වෙලාවට මේ පංච උපාදානස්කන්ධයේ දුක් ගොඩ ওই විදිහටත් දුක් අපිට උපදවනවා. අනිත් එක තමයි ඛණ්ඩ ඕන වුණාට ඛණ්ඩ බෑ. ඛණ්ඩ ඕන වුණාට ඛණ්ඩ නැහැ. කෑම දෙන්න ඕන වුණාට මම හිතන දේවල් දෙන්න බෑ. හේතුව මේකේ මං ඕන දේවල් දීපු ගමන් මේක එහෙ මෙහෙ වෙනවා. වෙන ඇවිස්සිදෙනවා. මේ දුක ඒක හැටි. ඒක නිසා අනිත් කාරණේ තමයි Tamanට මේ වේදනාවක් තියෙනවනේ මේ අපි මේ දුක්ඛස්කන්ධය පවත්වාගෙන යන්නේ එකට පයෙන් ගහ එකට වෙල්කම් එක දෙදී යන්නේ. වේදනාස්කන්ධයේ තිබෙනවා එකක් වෙල්කම් එක. එකකට වෙල්කම් එක දෙනවා අනිත් එකට පයින් ගහනවා රිජෙක්ට් කරනවා. ඒ තමයි වේදනා ධර්ම තුනක් තිබෙනවා සැප වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාවයි කියලා. මේ වේදනා තුනෙන් එකක් මධ්‍යමය එකක් හැම වෙලෙම දුක්ඛ වේදනාව ප්‍රතික්ෂේප කර ඒක අයින් වේවා දුරු වේවා නැති වේවා පහ වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සුඛ වේදනාව පිටිපස්සේ ඒකට වෙල්කම් එක දීගෙන පතාගෙන ඒක හොයාගෙන තමයි යන්නේ. ලංකාවේ ඉඳලා මේ පිංගුතුන් මෙහි ආවේ දුක්ඛ වේදනාවට පයින් ගහලා සැප වේදනාවට වෙල්කම් එක දීලා. නවසීලන්ත ගියෙත් එහෙමයි, UK යන්නෙත් එහෙමයි, USA යන්නෙත් එහෙමයි. අනිත් එක මෙහි ඉඳලා මනුස්ස ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකේ යන්න යනවා නම් ඒත් ඇවිල්ලා කරන්නේ මොකද්ද? මේ දුක්ඛ වේදනාව අයින් කරලා සැප වේදනාව එහි තියෙනවයි කියලා හෝඩුවාවට පින්දහම් සිද්ධ කරලා යන්නේ මොකක් නිසාද? සැප වේදනාව හොයාගෙනයි. ඒක නිසා අපි දුක්ඛ වේදනාව ප්‍රතික්ෂේප කරන ගමන් සැප වේදනාවට වෙල්කම් එක දෙනවා. ඒක පිටිපස්සේ හමාගෙන යනවා. හැබැයි ඒක ස්ථීර නෑ. යන් තැන්වල ස්ථීර නෑ. ඒ කියන්නේ සමහරට කෙටි කාලෙම නැති වෙනවා, සමහරට ඩිංගක් තිබිලා නැති වෙනවා. ඉතින් මේකේ තිබෙන්නේ මේ සැප වේදනාව ස්ථීර එකකුත් නෙවෙයි. දැන් මේ දුක්ඛ පිණ්ඩය හැම එක්කිනාම ওই විදිහට පවුලක් හදාගෙන, දරුවෝ හදාගෙන, ස්වාමි භාර්යාව වශයෙන් ඊළඟට ඔය දුක්ඛක් නඩත්තු කරන එකක් තමයි තියෙන්නේ. මේකේ අර ධර්මතා හතරම තියෙනවා. දැන් මේක හට ගන්නකොට මොකක් නිසාද මේක හටගත්තේ? ඇයි අපිට මේ දුකක් ආවේ? මෙච්චර කම්කටොළු දුක් කරදර බාධක තියෙන ඇයි මේ පංචස්කන්ධයක් ආවේ? බැලුවෙන් පස්සේ තියෙන්නේ මීට කලින් අපි පංචස්කන්ධ ඕඩර් කරලා තියෙනවා. මීට කලින් කොහේ හරි තැනක මේ වගේ ජීවිතයක්, මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබේවා මට ඕනෑ කියන පැතුමත් හිතුමත් එක්ක මනුස්ස ලෝකේ මිනිස්සෙක් වේවා, ඒ වගේම හොඳ තැනක උපදීවා ඔය කතන්දර ටිකක් ඉස්සරහත් කරලා තියෙනවා. දැන් කරන්නේත් ඒකයි. එහෙම කරලා තියෙන නිසා අපි පින් කර කුසල් වඩා ඒ තැන්වල අපි මේ මනුස්ස ජීවිතයක් වශයෙන් ස්කන්ධ පංචකයක් ඉල්ලුම් කරලා තියෙනවා. ඕඩර් කරලා තියෙනවා. පතලා තියෙනවා. ඒ ඕඩරේ හම්බ වුණා. ඊට පස්සේ එතන තිබිච්ච පංචස්කන්ධය බලන්නකො. එතන තියෙන පංච උපාදානස්කන්ධය හොඳ එකක්ද? නෑ. එතන තිබුණේ දුක්ඛස්කන්ධයක්. එතන තිබුණේ දුක්ඛ පිණ්ඩයක්. ඒ දුක්ඛ පිණ්ඩය අවබෝධ කරගන්න නැතුව එතනින් ඒක අයින් කළ වෙන එකක් හම්බ වේවා කියලා වෙන නමකින් ඉල්ලුවා. හැබැයි ඒ ආවෙත් දුක්ඛස්කන්ධයක්. දුක් ගොඩක්. දැන් හම්බෙලා තින්නේ ඒකක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දුක් උපදවන මේ
ඒකට කියනවා සමුදය සත්‍ය කියලානේ කියන්නේ. සමුදය. එතකොට සමුදයේ තිබෙනවා මෙන්න මෙහෙම ලක්ෂණ ස්වභාව හතරක්. දැන් දුක්ඛ සත්‍යයේ තිබෙන ස්වභාව ලක්ෂණ හතර මතකයිනේ. පීලන ලක්ෂණය, පීඩා කරන ගතිය, සංකත හේවත් හේතුවෙන් හටගත්ත පවත්වන ගතිය, සංతాප ලක්ෂණ හේවත් හැම වෙලෙම දවන තවන ගතිය, විපරිණාම හේවත් ඒක එහෙම්ම නැති කරලා දාන ගතිය. ඊළඟට ඒක ඇති වුණේ කුමක් නිසාද? ඒක හටගත්තේ ඒකට ඕඩරයක් දීපු නිසා. ඒ ඕඩරේ තමයි මොකද්ද? ඉල්ලුමක් කරා. ඉල්ලුම කරන්න කලින් අපි ආසා කරනවා. ඒ ආසාව, ඒ ලැබීමේ තණ්හාව තමයි මේකේ මූලය. ඒක නිසා ඒකට කියනවා ඒකට කියනවා සමුදය හෙවත් මේ පංචස්කන්ධයේ උපදවන හේතු වෙයි කියලා. ඒ උපදවන හේතුවේ තිබෙනවා ලක්ෂණ ධර්ම හතරක්. ඒ සමුදය සත්‍යයේ තියෙනවා ලක්ෂණ හතරක්. ඒ ලක්ෂණ හතර තමයි එකක් ආයෝහන. ආයෝහනය කියලා කියන්නේ තණ්හාව තියෙනවනේ. තණ්හාවේ තියෙනවා නැවත නැවත උපදවන ගතිය. නැවත නැවත හට ගන්නවන ගතිය. එහෙම එකක් තියෙනවා. දුක්ඛ සමුදය තිබෙනවා. දැන් ලෝභය ඇති වුණා, ඒකෙන් හටගත්තා. එතනින් ආය ලෝභය නොවෙනවා කියලා එකක් නැහැ. ඒක තේරුම් ගන්න මෙහෙම. අපිට දැන් දැනුනේ නැති වුණාට මීට කලින් අපි කොහේ හරි තැනක මැරිලා තියෙනවා. මරණය අපිට හම්බ වෙලා තියෙනවා. මරණයෙන් අපි එතනින් ඒක පාස් කළ මෙහෙට ආවා. මරණාසන්න අවස්ථාව වෙනකොට සහ ඊට කලින් අපි මේ වාගේ පංච උපාදානස්කන්ධයක් ඉල්ලුම් කරලා තිබෙනවා, ඕනෑ කරලා තිබෙනවා වෙන නමකින්. ඒ තමයි මනුස්ස ලෝකේ හරි සැපවත් තැනක් හරි දිව්‍ය ලෝකයක් කියලා හරි එහෙම ඉල්ලුමක් කරලා තිබෙනවා. එතකොට ඒ අවස්ථාවේ ඒක හම්බ වුණානේ දැන්. ලෝභ කරා, කර්ම හැදුවා, හම්බ වුණා. දැන් මෙතනින් මේක නවතිනවද? නෑ. තවත් එකක් ඕනේ. එතකොට මේක ආධාර කරගෙන මේ ලෝභයෙන් ඇතිවෙච්ච මේ දුක්ඛස්කන්ධයේ මුල් කරගෙන තව මේ ස්කන්ධ පංචකය ඉල්ලුම් කරනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි අහනවා සමහර වෙලාවට බණ දේශනා කරන්න ගියයින් පස්සේ කරුණු තුනක් මං අහනවා. ඒක ගෙවල් වල දානමාන පින්කම් කරායින් පස්සේ ඒ වගේ අවස්ථාවකදී බණ කියනකොට තමයි අහන්නේ. මාත්‍රිකා තුනක්. එකක් අහනවා මේ බණ දේශනාව මම කළ යුතු වන්නේ මේ දානේ දීපු පින්වුතුන්ට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ඊතා ඉක්මනින් නිවන් දකින්ට ඕනෑ බණක්ද? එක. දෙක, දැන් මේ දානමේ පින්කමේ බලයෙන් හොඳට මේ ජීවිතයත් නාලා කාලා නටලා සින්දු කියලා හොඳට ඉඳලා ඒ වගේ තවත් එකකට මාරු වෙලා එහෙත් හොඳට සැප සම්පත් විඳිලා ඊළඟට තවත් භවයකට ගිහිල්ලා දිව්‍ය ලෝක, මනුස්ස ලෝක සැප සම්පත් විඳලා ගොඩාක් සැප සම්පත් විඳලා අවසානයේදී නිවන් දකින්ට හේතු වන බණක්ද? දැන් කීයක්ද? දෙකයි. පළවෙනි එක immediate access එකක් ඕන. දෙක මේ යම්කිසි time duration එකක් අරගෙන period එකක් ගිහිල්ලා ඊට පස්සේ ගොඩාක් සැප විඳලා පස්සේ හිමීට විවේකව නිවන් යන එක. එහෙම එකක් දෝනේ. 3. නිවන් දැකීමත් පැත්තකින් තියලා දිව්‍ය ලෝක, මනුස්ස ලෝක ඒ වලින් අයින් වෙලා ඒවත් පැත්තකින් තියලා මේ දානමේ පිනේ බලයෙන් දැන් මේ පින්වුතුන් ප්‍රාර්ථනා කරන්නේ
මේ දානමේ පිනේ බලෙන් මේ ජීවිතයේ මේ ශ්‍රී ලාංකික අයත් එක්ක ජීවත් වෙනකොට ඔළුව බේරගෙන ඉන්න පුළුවන් පරිසරයක්ද කියලා අහනවා. මේ මාතෘකා තුනෙන් කෝකද මම අද කතා කරන්න ඕනේ කියලා අහුවම් පස්සේ බොහෝ අය කියලා තියෙන්නේ තුන්වෙනි එක. බොහෝ අය කියලා තියෙන්නේ දිව්‍ය ලෝකෙට යන්නත් කලින් ඉන්න ඕනන්නේ මොකද්ද? මේ කට්ටියත් එක්ක ඔළුව වේරගෙන ඉන්නේ. හැබෑවටම ඇයි එහෙම කියන්නේ? හේතුව දුක තමයි. ඒක ශ්‍රී ලාංකික වරදක්, ඉන්දියන් වරදක් නෙවෙයි. ඒ පංචස්කන්ධවල හැටි. පංචස්කන්ධවල දුක්ඛ සත්‍යයේ තිබෙන දුක්ඛ ස්වභාවය. ඒක පීඩා කරන ගතිය හැටි. අපේ අයට පීඩා කරන්නේ නැතුව කාට පීඩා කරන්න මහත්තයා? දුක්ඛ සත්‍ය කෙලින්ම දුක්ඛ සත්‍යව නේද? ඒක නිසා වෙන කවුරුත් නෙවෙයි මේ අයටමයි ඒ තමයි හැටි. දුකින් දුක පීඩා කරනවා. ඒ කියන්නේ අර කියනවනේ මේ පීඩා කරන ගතිය තියෙනවනේ. ස්කන්ධයේ තියෙන පීඩා කරන ගතිය. ඉතින් දැන් අපි අර සමුදය ගැන කිව්වනේ. ආයෝහණය කියලා කියන්නේ නැවත නැවත තණ්හාව හදවනවා. නැවත අර දුක්ඛ ස්වභාවය ඇති කරනවා තණ්හා කරලා. අපි දිව්‍ය ලෝකෙ ගියත් හම්බෙන්නේ මොකද්ද? ඒත් කවදා හරි දවසක වෙනස් වෙලා යන එකක් හම්බ වෙන්නේ. ඒකට තණ්හා කරනවා මේ. මොකක් නිසාද? ඒකේ තිබෙනා වූ තරාතිරම දන්නේ නැති නිසා. හැම වෙලාවෙම අපි වර්තමානයේ කම්පයා කරනවා. මනුස්ස ලෝකේ ඉන්නවා නම් අවුරුදු 70යි 80යි. දිව්‍ය ලෝකේ ගියොත් චාතුරු මහරජකේ ඉන්නවා දිව්‍ය වර්ෂ අවුරුදු 500ක්. දිව්‍ය වර්ෂ අවුරුදු 500ක්. ඒ දිව්‍ය වර්ෂ අවුරුදු 500 ගණන් ගන්න මෙහෙමයි. මිනිස්යාගේ වර්ෂ වලින් ගත්තොත් එහෙම මනුස්ස වර්ෂ අවුරුදු 50ක්. මනුස්ස වර්ෂ අවුරුදු 50ක් චාතුරු මහරජකයේ එක දවසයි. ඒ වගේ 50යි. ඒ වගේ දවස් 30ක් මාස 1යි. ඒ වගේ මාස 12ක් අවුරුදු 1යි. ඒ කියන්නේ අවුරුදු 50 ඒවා 30ක් මාස 1යි මනුස්ස වශයෙන් ගත්තොත් එහෙම ඊළඟට ඒ වගේ 50 ඒවා 30ක්නේ 50 ඒවා 30 ඒවා 12ක් අවුරුදු 1යි. ඒ වගේ අවුරුදු වලින් 500ක් පරමාවස 1යි. ඒ දිව්‍ය ලෝකේ. එහෙම කම්පයා කරලා බලපු ගමන් ගාන දාපු ගමන් ටකස් ගාලා හිතෙනවා මෙහෙට වඩා බෙස්ට් ප්ලේස් දෙයක් කියලා එහෙම හැඟෙනවා. ඇත්ත ආයුහන ගතියනේ. අර ටක් ගාලා ඒකේ බැඳුනා කියන එකනේ. ඇලුනා කියන එක. ඒක නිසා දුකට හේතුව හෙවත් සමුදය සත්‍යයේ තිබෙනවා ලක්ෂණයක් ආයුහන ලක්ෂණය එකින් එක අනිත් එකට බද්ධ කරලා ඇති කරලා මතු කරලා ගන්න ගතිය තියෙන. උපදවන ගතිය තියෙන. දෙක නිදාන ලක්ෂණය කියලා කියනවා අලුත් පංචස්කන්ධ ලබා දෙන හැකියාවක් තියෙනවා. තණ්හාව කියලා කියන්නේ අමුතු එකක්. තණ්හාව කියලා කියන්නේ ටග්ගාල තණ්හාව හදනවා. හිතලා බලන්න මේ බෝධින් වහන්සේ වටේ කැරකෙනවනේ මිනිස්සු. නරක නෑ හොඳයි. මේ පැංකල අරගෙන යනවනේ. මොකද්ද ඔකේ ඔය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නද? නෑ. ඊළඟට ඔය හැම එක්කෙනාගේම හිතේ තියෙන්නේ එක්කෝ පංචස්කන්ධයට කැන්සර් එකක්. එහෙම නැත්නම් ජොබ් එක හම්බෙලා නැහැ. එක්කෝ තියෙන එක නැති වෙලා යනවා. එහෙම නැත්නම් තව පංචස්කන්ධයක් තිබෙනවා විභාගේ සාර්ථක වෙන්න. එහෙම නැත්නම් තව පංචස්කන්ධ දෙකක් විවාහ කිවිස ගැනීම වශයෙන් එක්කාසු කිරීම සඳහා සම්පාදනය කරන්නා වූ එහෙම නැත්නම් ඒකට ආශිර්වාද වශයෙන් ලබා ගැනීමක්. එහෙම නැත්නම් තියෙන්නේ ඒ පංචස්කන්ධයකට මහා දරුණු විපත් රෝගයක් හැදලා ඒකෙන් මිදීමට. එහෙම නැත්නම් තව ලෙඩක් වශයෙන් පංචස්කන්ධයක් ස්පිතාලේ මැරෙන්න යනවා පණ අදිනවා ඒක ගොඩ දාගන්න මෙහි කැරකෙනවා. නරක නැහැ. කුසල කිරීම වශයෙන් වැඩේ හොඳයි.
ඇයි එහෙම කරන්නේ? කරන්නේ එහෙම කරාම ඔය හැම එක්කෙනාගේම හිතවල වැඩ කරන දේවල් තියෙනවනේ. ඒකෙන් ශක්තියක් හදලා පැතුවෙන් පස්සේ නිස්පාදනයේ තියෙනවා. නිස්පාදනයේ තියෙනවා. ඒක නිසා ඉස්සර වෙලාම අපි ඉල්ලනවා නිදාන ස්වභාවයක් තිබෙනවා. නිදානය කියලා කියන්නේ අලුත් ස්කන්ධ හදලා දීමේ මතු කරලා දීමේ ශක්තියක් දුක්ඛ සමුදය තියෙනවා. දුක්ඛ සමුදය තියෙනවා. ඒ වගේම තමයි නැවත නැවත උපදවන ගතිය තියෙනවා. අලුත් දේවල් නිස්පාදනය කිරීමේ ශක්තියත් ඒකට තියෙනවා. අනික් කාරණේ. ඒකට කියන සංයෝග ලක්ෂණය කියලා. සංයෝග ලක්ෂණය කියලා කියන්නේ මීට ඉස්සර වෙලා ජීවිතයක් තිබුණා. ඒක පංචස්කන්ධයක් දුකක්. ඊට පස්සේ ඒකෙන් ගැලවිලා ඇවිල්ලා මෙහි හම්බුණා. මොකක්ද හම්බුනේ? දුකක්මයි. ඒක නිසා දුකේ තිබෙනවා මේ තණ්හාවේ තිබෙනවා. තණ්හාව ඉල්ලුවොත් වෙන එකක් ඒක හම්බෙන්නේ නැහැ. තණ්හාව ඉල්ලන්න ඕනේ මොකද්ද? දුකක්මයි ඉල්ලන්නේ. වෙන නමකින් දුකක් ඉල්ලනවා. වෙන නමකින් දුකක් ඉල්ලනවා. ඉන්දියාවට ගිහිල්ලා අපිට වන්දනාවේ ගිහිල්ලා අපිට එකම ඔය බතු ව්‍යංජනයි හින්දා ඉතින් එක දවසක් ඕන වුණා මේ පොඩි වෙනස් ආහාරයක් වළඳන්න ඕනේ කියලා. එහෙම යනකොට එක තැනක කඩේක ගහලා තිබුණා බෝට් කෑල්ලක් මේ ලෑලි කෑල්ලක පිට්සා කියලා. දාලා තිබුණා. ඊට පස්සේ අපි හැම එක්කෙනාම සතුටු වුණා. ඉතින් මමත් මේ කැමති වුණා පිට්සා ගන්න. ඊට පස්සේ එතන නැවැත්තුවා. ඊට පස්සේ පිට්සා ඕඩර් කරා. අපි එතන තිබුණා මේස වාගයක්. ඉතින් අපි එතන වාල්ලා හිටියා හාමුදුරු කීප දෙනෙකුයි තවත් අපි ගියේ කට්ටිය. ඊට පස්සේ එක්කෙනෙක් ගැන ලොකු තැටියක් ගෙනලා ඊට පස්සේ අපි ඉස්සරහා තිබ්බා. පස්සේ බලනකොට ලොකු රොටියක් හදලා ඒක උඩ එළවලු තුනී කරලා තියෙනවා. එළවලු තුනී කරලා ලොකු රොටියක් මෙච්චරක් මේ වට්ටියක් වගේ මේ රොටියක එළවලු ලස්සනට හොදිත් එක්ක දාලා තියෙනවා. මම කතා කරා. ඊට පස්සේ මේ ඇහුවා ඇයි මේ අපි ඉල්ලුවේ රොටි නෙවෙයි අපි ඉල්ලුවේ පිට්සා. ඊට පස්සේ කිව්වා එයා පිට්සා කියන්නේ තෝම තමයි ඒකේ තියෙන්නේ පිටි උඩින් ඔය මේක දාලා කියලා. බැලුවන් පස්සේ අපිට තර්කයකුත් නැහැ. දැන් පිට්සා එකක් ගිහිල්ලා බලන්න එහෙම නෙමෙයිද කියලා. පිට්සා එකේ තියෙන්නේ තේ. එයා කියනවා පිට්සා කියන්නේ තේ ඔය එළවලු ඔය රොටි වලට උඩින් එළවලු ගහලා තියෙන එක තමයි. ඒක නිසා ඕක තමයි පිට්සා කියලා දුන්නා. ඊට පස්සේ ඉතින් මොනවා කරන්නද පිට්සා නමෙන් අපි රොටි එළවලුයි වළඳලා ආවා. වෙන නමකින් ඉල්ලුවත් හම්බෙන්නේ ඒකනේ නේද? අරකේ අපි එක නමින් ඉල්ලුවා හම්බුනේ ඒකම වෙන විදිහකටයි. ඉතින් තර්ක කරන්න පුළුවන්ද? තර්ක කරන්න බෑ. ඒක තමයි හැටි. අපි තණ්හාවේ තියෙනවා ස්වභාවයක් සංයෝග කරනවා කියන්නේ මොනව ඉල්ලුවත් දෙන්නේ අරක. අපි ඉල්ලනවා මනුස්ස ජීවිතයක් සැපවත් ජීවිතයක් කියලා ඉල්ලුවාට ගෙනලා දෙන්නේ දුක්, කැන්සර්, ඔළුව අමාරු, බඩ අමාරු, ඒ වගේම දුක් තියෙන මහා හෙන පංචස්කන්ධ දුක් පැකට් එකක් ඊට පස්සේ අපිට හම්බ කරලා දෙනවා. එහෙම නේද? ඒකේ කැහිලි ගති, ඇඬෙලි ගති, හොටු ගලන ගති, ඒවා කෙලපෙරෙන ගති, ඒ වගේම කිසිම සුවඳක් නැහැ, ගඳ, ඇඳුම් පැළඳුම් වෙනස් කරන්න ඕනේ. හැම දුක්ඛ ස්කන්ධයක්ම ඔක්කොම පැකට් එකේ දාලා ඒකේ කේජ් කරලා, ඒකේ ඇඩ් කරලා, ඒක ඔක්කොම ටික ඉම්බෙඩ් කරලා ඊට පස්සේ ලයිෆ් එකක් කියලා දෙනවා. එහෙම නේද? ඊට පස්සේ මොකද කරන්නේ? මොන නම් දැම්මත් මොන ගුණවර්ධන, සිරිවර්ධන, රංජනී, රමණී මොකද්ද ලස්සනේ? හිතලා බලන්න. නම් ගැහුවට හැඩක් තියනවද දුක්ඛ සත්‍ය? ඔය ඔක්කොටම දාලා තියෙන්නේ මොකද්ද? ඔය ඔක්කොම දුක්ඛ සත්‍ය වාඩි කරලා බලන්න රමණීලා, රංජනීලා කොච්චර ඉන්නවද කියලා. දුකේ වෙනසක් තියෙනවද? නමේ වෙනස වුණාට. පදයේ නමේ වර්ඩ් එකේ වෙනස වුණාට දුක විඳිනකොට වෙනසක් තියෙනවද? නෑ. හරිම අමාරුයි. ඒ දුකේ ඒක නිසා තමයි කියන්නේ මේක දුකටම බද්ධ කරනවා.
දුකින් දුකම සම්බන්ධ කරනවා. මේ ජීවිතයේ දැන් බලන්න මේ කරන බණ භාවනා වැඩසටහන් වලින් ඉල්ලන්න බලන්න මොකක් හම්බ ලෝභ කරනවා තව තැනකට. හරි. ලැබෙනවද? ලැබෙනවා. ලැබෙන්නේ මොකද්ද? මේකෙම කොපියක්. මේකෙම කොපියක් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මේකෙම හම්බ වෙනවා. මේට වඩා වෙනස් දෙයක් හම්බ වෙන්නේ. ඒක නිසා තමයි ආර්යයන් වහන්සේලා මේ තණ්හාවේ තිබෙන්නා වූ මේ දුකින් දුකටම දුකක්ම හම්බ කරලා දෙනවා. ඒකේ වෙන එකක් හම්බ කරලා දෙන්නේ නැහැ. ලබා දෙන්නේ නැහැ. ඒ නිසා කියනවා ඒ ලක්ෂණේ තියෙනවා. ඒකට කියනවා සංයෝග ස්වභාවය කියලා. දුකින් දුක එකට කනෙක්ට් කරනවා, බද්ධ කරනවා. අනිත් එක තමයි පලිබෝධ ස්වභාවය. මේ තණ්හාව එහෙම නැත්තම් මේ තණ්හාව දුක්ඛ සමුදය ස්වභාවය නිවන් දකින්න දෙන්නේ නැහැ. දැන් බලන්න නිවන් දකින්න කියලා හිතාගෙන දැන් මේ පංචස්කන්ධ එපා. මට ඕනේ නැහැ. මම මේක එපා කරලා මම මේක මිදෙන්න ඕනේ. මේක අයින් කරනවා මට නැවතත් පංච උපාදානස්කන්ධ ඕනේ නැහැ. මේකේ ඔක්කොම තියෙන්නේ දුක් කියලා දැන් මේක අයින් කරන්න යනවා. අයින් කරන්නට වැඩ කරන්න යන ගිහිල්ලා භාවනා කරන්න යනවා. කරන්න පුළුවන්ද? එක්කෝ ආතරයිටිස්, එක්කෝ කොන්දේ අමාරුව, එක්කෝ හිසක කියනවා, එක්කෝ සමාධිය නැහැ, එක්කෝ සිහිය කඩා වැටෙනවා. එහෙම නැත්නම් වෙන වෙන දේවල් හිතනවා. එහෙම නැත්නම් වෙන මේ මනස්ගත දේවල් හිතට එනවා. නීවරණ ධර්මයන් පිරෙනවා. ඔය හැම එකක්ම ඒකේ තියෙනවා. මිසක හොඳ ප්‍රතිපත්තියක යාගන්න දෙන්නේ නැහැ. කවුද? මේ දුකට හේතුව. ඉතින් හැම වෙලෙම හිතනවා මේ භාවනා මොකද්ද මන් දන්නේ. ඊට පස්සේ ඒ වෙනුවට අර දුකේ තිබෙනවා මේ උඩින් නිකන් ගාවපු ආස්වාදයක් තියෙනවා. යටින් මහා විශාල අපායක් වගේ දුගඩක් තිබෙනවා. ඕක තමයි දුක්ඛ සත්‍යයේ තිබෙන්නේ. දැන් හිතලා බලන්න එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකාය සූත්‍රයක් තිබෙනවා. මහණෙනි මේ පංචස්කන්ධේ මේ ස්කන්ධවල දුකයි කියලා කිව්වට මේකේ සැපක් නැත්තම් සත්වයෝ මේක පතන්නේ නැහැ. මේකේ සැපක් නැත්තම් මේකේ පතන්නේ නැහැ. හැබැයි මේකේ මේ පංචස්කන්ධයේ සැපක් තියෙනවා. මොන වගේ එකක්ද? මෙච්චරක් විතර පොඩි ආස්වාදනීය සැපක් තියෙන පොඩි අංශුවක් විතර මහ විශාල පරාසයක දුගඩක් තිබෙනවා. හැබැයි මේ පංචස්කන්ධයේ හසුරුන කෙනා පතන කෙනා දකින්නේ අර ලොකු දුකද පොඩි සැපේද? පොඩි සැපේ. අර ලොකු දුක පේන්නේ. ඒක නිසා පලිබෝධ කරනවා කියලා කියන්නේ හැම වෙලෙම ඒ දුකේ තිබෙන ගැඹුරු ලොකු දුක ලොකු ටික පේන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට අර පලිබෝධ කරනවා නිවනට යන්න ඉඩ දෙන්නේ නැහැ. බාධා කරනවා ප්‍රතිපත්තියක ගියාන් පස්සේ බාධා කරනවා. හැබැයි නිවන් පතාගෙන වැඩ කරනකොට බාධා ගොඩයි. බාධා ගොඩයි. දිව්‍ය ලෝක පතාගෙන වැඩ කරනකොට පුළුවන් ද වැඩේ යන්න? පුළුවන්. ඒ කියන්නේ දුකින් දුකට ගැට ගන්න එකට සපෝට් තියෙනවා. දුකින් අයින් වෙන එකට කිසි සපෝට් එකක් නැහැ. භාවනා කරන්න ගියන් පස්සේ විදර්ශනා සමතාරවම කතා කරන්න ගියන් පස්සේ කකියන ගති ඔක්කොම කැකෑරෙන ඇදෙන ඔක්කොම තියෙනවා. දිව්‍ය ලෝකයේ කියලා හොඳට අනේ මං කොහොම හරි තවතිසා දිව්‍ය ලෝකේ නන්දන වනයේ උයනට ජනපාරේ දකුණු පැත්තේ මටම යවානයක් පහළ වේවා ඔක්කොටම මගේ தત્ත්වය පෙන්වන්න කියලා තියන්න බලන්න බෝධි පූජාව. පැය ගණන් පොත් කියන්න පුළුවන් කට රිදින්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඇයි? හේතුව ඒකේ රසෙ හිතින් මවලා තියෙන්නේ. හැබැයි ඒක අස්ථාවර වෙච්ච ස්කන්ධ පංචකයක් කියන බව මෙහෙදි පේන්නේ. අර පොඩි සැපයට අද්දලා දානවා.
ඒක නිසා මේකට කියන පලිබෝධ කරනවායි කියලා. මේකෙන් ගැලවිලා යන්න දෙන්නේ. එකක් කියලා නවත්තනවා. මේකේ එකක් තමයි බුදුරජාණන් වහන්සේ මේ නිවන් දැකලා නෙවෙයිනේ ඔය භාවනාව කරේ නේද? කවුරු කියලා දුන්නෙත් නෑනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඔය නිවන් හම්බ වෙන්න මොකක් හරි දෙයක් තියෙන්න බෑ අදහසක්. එතකොට එහෙම බැලුවන් පස්සේ උන්වහන්සේ කම්පැරිසන් බලලා තියෙනවා. කම්පෙයා කර කර බලලා තියෙනවා. ඒක සූත්‍ර දේශනාවල තියෙනවා. උන්වහන්සේ නිවන් දකින්න කලින් මෙහෙම කල්පනා කරා. සුදු පාට තියෙනවා නම් කළු පාට. කළු පාටක් තියෙනවා නම් සුදු පාටක් තියෙන්න ඕනේ. ඊළඟට පල්ලමක් තියෙනවා නම් කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙන්න ඕනේ. ඊළඟට පහලක් තියෙනවා නම් හෙල උඩට යන්නේකුත් තියෙන්න ඕනේ. ඔය වගේ දුකක් තියෙනවා නම් සැපක් තියෙන්න ඕනේ. ඊළඟට ගින්දර තියෙනවා නම් ඒ කියන්නේ රස්නයක් තියෙනවා නම් සිසිලක් තියෙන්න ඕනේ. ඔය විදිහට හිතලා තියෙනවා. සිසිලක් ධනගතිය රස්නයක් තියෙනවා නම් සීතලක් තියෙන්න ඕනේ. ඊළඟට දුකක් තියෙනවා නම් සැපයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ හේතු වලින් හටගන්න දේවල් තියෙනවා නම් හේතු වලින් හටගන්න නැති දේකුත් තියෙන්න ඕනේ කියලා හිතලා තියෙනවා. දැන් මේ නිවන් දකින්න කලින් ඕක හේතු වලින් හටගන්න දේවල් මේ තියෙන්නේ. එහෙනම් හේතුවකින් හටගන්නේ නැති දෙයක්වත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා හිතුවා. එහෙම හිතලා අනිවාර්යයෙන්ම එහෙම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට කියනවා මේ සිද්ධි පිළිබඳව ධර්මතා පිළිබඳව කම්පෙයා කර බලනවායි කියලා. ඊට පස්සේ උන්වහන්සේට තිබිලා තියෙනවා අනුමාන ඥානය. අනුමාන ඥානය කියලා කියන්නේ. අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂ ඥානය කියලා දෙකක් තියෙනවා. අනුමාන ඥානය කියලා කියන්නේ මෙන්න මේ විදිහට කරාන් පස්සේ මේ විදිහට වෙනවයි කියලා නුවණක් තියෙනවා දැනුමක් තිබෙනවා. හැබැයි ඒක අනුමානයි. ඊට පස්සේ අනුමාන ඥානය ඒ තරම් හයිය නෑ. හැබැයි අනුමාන ඥානයක් එක්ක තමයි වැඩිට බහින්නේ. දැන් මේ සියලු දෙනාම භාවනා කරන්නට ආවනේ. ප්‍රත්‍යක්ෂයෙන් දාවේ අනුමානෙන් දාවේ. අනුමානෙන් ආවේ. දැන් මේ විදිහට ධර්මයේ ඇහුවා මේ විදිහට සිල් රැක්කන් පස්සේ මේ විදිහට වෙලා තියෙනවා කියලා දකිනවා අහලා තිබෙනවා සිද්ධිය අහලා තිබෙනවා හිතේ. හැබැයි ප්‍රත්‍යක්ෂේ නෑ. මෙහෙම කරාන් පස්සේ මටත් මේ විදිහට වෙනවා කියන නිකන් දැනුමක් තියෙනවා. එතකොට ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ ඒ අනුමාන ඥානය භාවිතා කරමින් ඉස්සරහට යනකොට භාවිතා කරනකොට අවසානයේදී ප්‍රත්‍යක්ෂේ ගුණ වඩනකොට ඒ අනුමාන ඥාණයෙන් හෝඩුවාවෙන් හොයාගෙන ආපු දේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සාක්ෂාත් වෙනවා. අන්න ඒක තමයි ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියන්නේ. එතකොට අනුමාන ඥාණයෙන් උන්වහන්සේ බැලුවා මේ ලෝකයේ හේතුවෙන් හටගන්න දේවල් තිබෙනවා නම් හේතුවෙන් හටගන්නේ නැති හේකුත් කොතන හරි තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි උන්වහන්සේ භාවනා කරලා විදර්ශනා වඩලා මේකේ තිබෙනා වූ කිසිම අංශුවකටවත් ලෝභ කරන්නේ නැතුව ඒ ලෝභය ගැලෙව්වේ. ඒ ලෝභය හේවත් දුකට හේතුව තිබෙනවා ආයෝහන ලක්ෂණේ තිබෙනවා නිදාන ලක්ෂණේ තිබෙනවා අනිත් එක පරිබෝධ ලක්ෂණේ තිබෙනවා සංයෝග ලක්ෂණේ තියෙනවා පරිබෝධ ලක්ෂණේ තියෙනවා. ඔන්න ඔය කියනා වූ ලක්ෂණ හතරෙන් යුක්ත වෙච්ච චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කර චතුරාර්ය සමුදය ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. තවත් ඒකට තියෙනවා කරුණු ටිකක් කියන්න මේ වෙලාව. ඉතින් ඒකට බාධා වෙනවා. ඉතින් අපේ මේ පින්වත් හැම දිනාටම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න විශේෂයෙන්ම දුක්ඛ සත්‍යය තමන්ගේ ජීවිතයේ තිබෙන දුක්ඛම් කටළු හොඳට ඒවත් දුක්ඛ සත්‍යයි.
මේ පංචස්කන්ධයක තියෙන දේවල්ය කියලා හොඳට අවබෝධ කරගන්න. ඒ අවබෝධය ලබාගෙන මේ දුක්ඛ සත්‍යයේ තේරුම් අරගෙන, සමුදය සත්‍යයේ තේරුම් අරගෙන ඒ ප්‍රහාණය කොට, නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගෙන, මාර්ග සත්‍ය වඩාගෙන, චතුරාර්ය සත්‍ය ධර්මයන් වඩාගෙන අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අපි දැන් මේ වෙලාවේ විදර්ශනා මානසිකාරයක් සිද්ධ කරලා පිංපෙත් පමුණුවමු. හොඳයි මේ විදිහට කියන්නේ. උදේ සිල් සමාදන් වුණා, විදර්ශනා භාවනා වැඩුවා, ආනාපාන සතිය වැඩුවා, ඊළඟට සක්මන් භාවනා කරා, බණ ඇහුවා, සාකච්ඡා කරා, සියල්ලක්ම කරනකොට සිතවිලි පහළ වුණා, වචන කතා කරා, කායික ක්‍රියා සිද්ධ කරා. මේ සියල්ලක්ම අපි විදර්ශනාවට හරවමු. මේ විදිහට කියන්නේ. සීල සමාදානයේදී, ආනාපාන සති භාවනාවේදී, සක්මන් භාවනාවේදී, බණ ඇසීමේදී පහළ වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආපෝ තේජෝ වායෝ යන රූප ධර්මයෝද උපාදාය රූපයෝද ෂණයක් ෂණයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුණ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූපයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ. ඒ දුක උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වේ. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ. ඒ නිරෝධ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස වැඩිය යුත්තා වූ මානසිකාරමය ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ. මාගේ මේ සීලමය භාවනාමය බණ ඇසීමය සියලු කුසල ධර්මයන් මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම පවිවේක වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනා කිරීම වශයෙන් අපි මේ දවස් තුන පුරාම බොහෝම ප්‍රතිපත්ති මූලිකව ශ්‍රද්ධාවෙන් යුක්තව ඉදිරිපත් වෙලා මේ ප්‍රතිපත්ති මාර්ගයේ සමත වශයෙන් විදර්ශනා වශයෙන් බණ ඇසීම් වශයෙන් සීල සමාදාන වශයෙන් ඉතින් ප්‍රතිපත්ති ගුණ වඩාගෙන උපදවා ගත්තා වූ සියලුම පින් දෙවි දේවතාවන්ට ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ පින් බලයෙන් සහ තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ සේනාසනයේ වැඩ ඉන්නා වූ ලංකාරාමාධිපති අපේ
ධම්මගවිසී ස්වාමින් වහන්සේටත් අනිකුත් ස්වාමින් වහන්සේලාටත් බොහෝ කාලයක් නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේලා මේ සීනාසනවල වැඩ ඉන්න නිසා කටයුතු කාරණා සිද්ධ කරන නිසා ඉතින් මේ පළාතේ ඉන්න මේ රටේ ඉන්න විශාල පිරිසකට ධර්මාර්ගයේ ඉතින් විවර වෙනවා. උන්වහන්සේලාට තව තවත් ශාසනික සේවාවන් සමාජ සේවාවන් සිද්ධ කරගෙන උන්වහන්සේලාගේ ප්‍රතිපත්ති පැවිදි ගුණ දියුණු කර ගන්නට ලැබේවා. උන්වහන්සේලා යන ගමන සාර්ථක වේවා. උන්වහන්සේලාට ගුණ පුරාගෙන ඒකාන්තයෙන් පතන බෝධියකින් අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ආශිර්වාද කරමු. ඒ වාගේම තමයි මේ සේනාසනේ ගොඩනැගීම සඳහා පළමුවෙනි ගඩොල පළවෙනි ආධාර මුදල දීපු ඒ ස්ථානයේ පටන් මේ වර්තමානයේ දක්වාම ළඟ දුර වශයෙන් මෙරට පිට රට වශයෙන් දේශීය විදේශීය වශයෙන් ස්වාමින් වහන්සේලාගේ හිව වශයෙන් ලොකු කුඩා වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ආධාර උපකාර කරනා වූ ඒ වාගේම සම්බන්ධ වුණා වූ දායකාරක ආදී පින්වත් හැම දෙනාටමත් මේ ස්වාමින් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරන්නා වූ දායකාරක ආදී පින්වතුන්ටත් මේවා නඩත්තු කරන්නා වූ පින්වතුන්ටත් ඒ වාගේම නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන සියලු දායකාරක ආදී පින්වතුන්ට මේ උතුම් පින් බලෙන් සාන්තියක් සැපයක් සැනසෙල්ලක් වේවා. ඒ පින්වතුන්ගේ භව ගමන කෙලවර කරගෙන කෙටි කාලයකදී උතුම් අමා මහ නිවෙනින්ම සැනසෙන්න ලැබේවා කියලා පින් දෙමින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විසිතුරු ආකාරයෙන් මේ භාවනා වැඩසටහන සම්බන්ධ සංවිධානය කරගත්තා පින්වත් ලාල් ගුණතිලක මහත්මයාට ඒ වගේම නිස්සංක මහත්මයා දෙන්න තමයි කලින්ම ස්වාමින් වහන්සේලාගෙන් අවසර ලබාගෙන ඉතින් දින වකවානුව අපිත් කතා කළ මේ භාවනා වැඩසටහන සංවිධානය කරගත්තේ. ඒ වගේම මේ පින්වත් ලාල් ගුණතිලක මහත්මයාට නිසංක මහත්මයාට ඒ පවුල්වල ඒ සමාජිකයන්ට මහත්මීන්ට දරුවන්ට සෑම දෙනාට මේ පින් බලෙන් සාන්තියක් සැනසෙල්ලක් වේවා. උපදවාගත්තා වූ පින් සතුටින් මේ පින් උතුම් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමත් සමග තම තමන්ගේ ඒ ජීවිතවල දියුණු කරන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන් වඩාගෙන ඒ වගේම භාවනාදී ගුණ දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධි ඥානවලට අනුකූල උතුම් නිවන් ගමන සුවසේ මෙහා ගන්නට ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ දින ගණනක් මුලදී මේ පවත්වන භාවනා වැඩසටහන සඳහා ශ්‍රද්ධාවෙන් ඉදිරිපත් වෙලා විශාල පිරිසක් දානමාන සිව්පසෙන් අපුපස්ථාන කරා. උදේ ඒ වගේම ගිලම්පස ඒ වගේම තේ හදලා පූජා කරා. ඊළඟට දහවල් දාණය ඒ වගේම හවස ගිලම්පස ආදී දේවල් ඉතින් පූජා කරා. දින ගණනක් මේ දානේ පූජා කරා වූ හැම දිනාටමත් ඒකාන්තයෙන් මේ පින් බලෙන් සාන්තියක් වේවා. ඒ අයගේ ජීවිත ආලෝකමත් වේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන පරිද්දෙන් සුවසේම නිවන් ගමන යා ගන්නට ලැබේවා කියලා අපි පින් දෙමින් ආශිර්වාද කරමු ප්‍රාර්ථනා කරමු. ඊළඟට මේ ස්ථානයේ අධිගෘහිත දෙවි දේවතා සමූහයට පින් දෙන්න ඕන. මේ චෛත්‍යරාජයන් වහන්සේට විහාර මන්දිරයට ඒ වගේ මේ ස්ථානයේ පටන් අවට ගන්නගර දනව සිසාරා ආකාශට්ට වශයෙන් සිටින භූමට්ට වශයෙන් සිටින්නා වූ සම්‍යක් දෘෂ්ටික අදහස් ඇති දෙවි දේවතාව පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සතරවරන් දෙවියෝ සක්‍ර දේවේන්ද්‍ර මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ සහ අවශේෂ බෝධිසත්වයන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ ළඟ දුර වශයෙන් මේ සක්වලේ පිට සක්වලේ දෙවි දේවතාව පින් අනුමෝදන්ලා සතුටු වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වඩාත් වර්ධනය වේවා. දෙවියන්ටත් නිවන් මඟ පෑදේවා. කෙලවර පතන බෝධියකින් දෙවි දේවතාවෝ අමා මහ නිවෙනින්ම නිමී සැනසීත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු පින් දෙමු. ඒ වගේම මේ පින්වතුන්ගේ නමින් අභාව ප්‍රාර්ථනා වූ අම්මලා තාත්තලා නෑදෑ හිත මිත්‍රාදී ඥාති බන්දු වර්ගයාටත් පින් පවරමු. ඉතින් මේ සියලු දෙනාගේම නමින් අභාව ප්‍රාතුරු නෑදෑයෙක් මෙලොව මේ ජීවිතයේ නෑදෑයෝ පෙර ජීවිතවල ඥාතීන් ඉන්නවා නම් ඒ සියලු දෙනාම පින් දක්න අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනුමෝදන් වුණා සමගම දුකක ඉන්නවා නම් දුකින් අත මිදෙත්වා. සැපයක ඉන්නවා නම් සැප සම්පත් දියුණු කරගනිත්වා. ඒ ඥාති සමූහයාට ඊතා ඉක්මනින් සංසාර දුකින් මිදී නිවෙනින්ම සැනසෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු පින් දෙමු. ඉතින් මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වුණා වූ අය වාගේම දින ගණනක් තිස්සේ බොහොම කැපවෙලා පැමිණියා වූ සම්බන්ධ වූ මේ පින්වත් යෝගී පිරිසට මහත් මහත්මීන්ට ඒ වාගේම නිවාස ස්ථානවල සිටින්නා වූ සියලු දෙනාට මේ පින් බලයෙන් සහ තුනුරුවන් සතු ගුණ බලයෙන් යහපතක්ම වේවා. ඒ වාගේම බණ අහන්ට කල්යාණ මිත්‍ර ආශ්‍ර සම්පත්තිය ලබන්ට
තව තවත් ගැඹුරු ධර්ම කාරණා අහන්න, හිතන්ට මෙනෙහි කරන්න, සාකච්ඡා කරන්න අවස්ථාව ලැබේවා. සෑම දිනාගේම හිතවල ලෝභයක්, ඒ වගේම ද්වේෂයක්, තරහවක්, වෛරයක්, ඉරිසියාවක්, මාන්නයක්, උඩඟුකමක් ඇති නොවේවා. නිහතමානීව සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගන්නට ලැබේවා. ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් හමු කරගත් සම්බුද්ධ ශාසනයෙන් නියම අර්ථාන්විත වැඩඵල ප්‍රයෝජන ලබා ගැනීමේ ශක්තිය සෑම දිනාටම උදාපත් වේවා. ඒ වගේම ලෞකික වශයෙන් කරගෙන යන රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාර, ඒ වගේම ඒවා අධ්‍යාපන කටයුතු වේ නම් ඒවා ලෞකික පෘථග්ජන ජීවිතයේ සහපවත් කර ගැනීම පිණිස හේතු වේවා. ආධ්‍යාත්මික වශයෙන් සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම මූලිකව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්නට ලැබේවා. ඒ සඳහා මූලික වශයෙන් දාන, සීල, භාවනා, පින්කම් සිද්ධ කර ගන්නටත්, සීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණු කර ගන්නටත්, සමත භාවනා, විපස්සනා භාවනා දියුණු කර ගන්නටත් හැකි වේවා. ඒ වගේම භාවනාවන් පිළිබඳව තිබෙනා වූ නියම අර්ථය, නියම තේරුම, ඒ වගේම භාවනා නිමිති, භාවනා සමාධි පිළිබඳව දැන හඳුනා ගන්නටත් හැකි වේවා. හොඳට නිවර්දි වේවා තේරුම් අරගෙන තමාගේ හිත තුළ භාවනා නිති පහළ කරගෙන කර්මස්ථාන හොඳට වඩාගෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුකුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් තරේ යටපත් කරගෙන හිත සමාධිමත් කරගෙන සමාධි සැප මිදෙමින් සැපවත් ජීවිතයක්, ගිහි ජීවිතය උනක් ගත කරන්නට ලැබේවා. සෑම තැනකදීම මේ මහා පොළොව වගේ ඉවසීමේ හිත පහළ වේවා. ලෝකයේ අෂ්ටලෝක ධර්මයේ තියෙන තැන තමයි අපි ජීවත් වෙන්නේ. ලාභේ, අලාභේ, යසායස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් කියන දේවල් මේ පංචස්කන්ධේ වටා අඩු වැඩියෙන් තිබෙනවා. ඒ වගේම පංචස්කන්ධේ මේ වගේම පීඩා විඳිනවා, සෙලවෙනවා. ඉතින් මේ ජීවිතය ගත කිරීමේදී මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ නැතුව, සැපාවත් ඇලෙන්නේ නැතුව, දුකාවත් පීඩා විඳින්නේ නැතුව මධ්‍යස්ථව දරාගෙන හොඳට ඉවසීමෙන් යුක්තව කටයුතු කර ගන්නට ලැබේවා. ඒ ඉවසීම පදනම් කරගෙන අනිත් පාරමී ධර්ම 9ත් හොඳට දියුණු කරගෙන ගුණ පුරාගෙන කෙටි කාලයකදීම අපි මේ විස්තර කරන ආවා වූ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් ඊ타මත්ම පැහැදිලිව පිරිසිදු ගැඹුරින්ම අවබෝධ කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා වූ නිර්වාණ ධාතුව, පසේ බුදුරජාණන් වහන්සේලාගේ උතුම් වූ නුවණින් ස්පර්ශ කරා වූ නිර්වාණ ධාතුව, මහා රහතන් වහන්සේලාගේ උතුම් වූ පිරිසිදු හිතින් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා වූ නිර්වාණ ධාතුව මේ පින්වුතුන්ටත් අවබෝධ වේවා. නිවන් අවබෝධ කර ගැනීමට මේ උතුම් මහානීය මානසිකාර ප්‍රතිපත්ති මාර්ගයේ කුසලයේ හේතු වාසනා වේවා. සෑම දිනාටම නිවන් දකින්නටම මේ පින් හේතු වේවා කියලා පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. දැන් අපි ගාථා සජ්ජායනා කරලා දෙවි දේවතාවන්ට පින් පෙත් පමුණුවමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා ඉමිනහ පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු. හොඳයි. සුවපත් වේවා. හොඳයි. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සුපතේ. තෙරුවන් සරණයි හැමෝටම. අපි ඇත්තටම පොඩි වෙලාවක් ගන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේට ඉතාමත්ම කෘතඥතාවය පළ කරන්න. මොකද දැන් දවස් 3ක් පුරා දවස් 3ක් තිස්සේ ස්වාමීන් වහන්සේ ඇත්තටම 22 වෙනිදා මේ සිරිනගරයට වැඩියේ නවසීලන්තේ ඉඳන්. ඊට පස්සේ එදා පහුවෙන්දා ඉඳන්ම දැන් දවස් 3ක් තිස්සේ අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන කරලා අපිට භාවනාව කියලා දීලා අපිට ධර්මය කියලා දීලා බොහොම වෙහෙස මහන්සිලා ඒ කරපයක් ගැන අපි තාමත්ම කෘතඥතාවය පළ කරන්න ඕනේ ස්වාමීන් වහන්සේට. ඒ වගේම ඉතින් දැන් ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ අපිට අනුග්‍රහය දීලා අපි ඊ타මත්ම කෘතඥතාවය පළ කරන්න ඕනේ මේ ලංකාරාමේ ලොකු ස්වාමීන් වහන්සේ අවසරයි මීගා කුමරේ ධම්මගාසී ස්වාමීන් වහන්සේ සහ අනිකුත් ස්වාමීන් වහන්සේලා අපිට ඊටම අනුග්‍රහය දක්වලා මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න ඊටමත්ම උපකාර වුණා. ඒ වගේම තමයි අපිට දවල් දාණය දවස් 3ක දවල් දාණය අපිට ලබා දීලා ඒ කියන්නේ පළවෙනි දවසේ ධනුෂිකා සහ ඒගොල්ලන්ගේ යාළුවෝ ටික, දෙවෙනි දවසේ නිරූපා සහ ඒගොල්ලන්ගේ යාළුවෝ ටික, තුන්වෙනි දවසේ ලුචන්ති මහත්මිය සහ ඒ යාළුවෝ ටික එකතු වෙලා තමයි අපිට දාණය ලබා දුන්නේ අපිට මේ වැඩසටහන කරගෙන යන්න. ඊට අමතරව අපිට මේ පහසුකම් වලට ඇත්තටම මේ ලංකාරාමේ ඉන්න දායක සභාවටත් අපි තාමත් කෘතඥ වෙන්න ඕනේ. මොකද මේ වගේ ෆැසිලිටි එකක් පවත්වාගෙන යන එක ලේසි නෑ. ඒගොල්ලෝ බොහොම මහන්සියලා තමයි මේක කරන්නේ. ඉතින් අපි ඒකටත් කෘතඥතාවය පළ කරන්න ඕනේ. ඊළඟට අපි මේ අපිට තේ පැන් සංග්‍රහ කරලා එහෙම කරලා කරේ මේ ප්‍රභාත් මහත්මයා, පසින්දු මහත්මයා, නිමල් මහත්තයා ඒ වගේ කට්ටිය තමයි. ඒගොල්ලෝ ඇත්තටම ලංකාරාමේ කමිටුව වෙනුනොත් ඒ වැඩ ටික කාර්යභාරය ඉටු කරා. ඉතින් අද දවසේ ඇත්තටම නිශාන්තගේ ෆැමිලි එක තමයි උදේවරුේ තේ පැන් සංග්‍රහය කරේ. ඒ කට්ටියටත් අපි කෘතඥතාවය පළ කරන්න ඕනේ. මේ ඊළඟට මගෙත් එක්ක එකතු වෙලා නිසංග මහත්මයා තමයි මේ කටයුතු සංවිධානය කරේ. නිසංග මහත්මයාටත් මම කෘතඥතාවය පළ කරනවා. ඊළඟට මේ වැඩසටහනට සහභාගී වූ ඔබ හැමටත් ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා. ඉතින් ඒක සහභාගී වෙලා අපිත් එක්ක එකට භාවනා කරලා මේක සාර්ථක කරගන්න උදව් කරන කිරීම ගැන තෙරුවන් සරණයි. දැන් ඉතින් මේ වැඩසටහන අවසන් වෙනවා. එතකොට